ඔයත් පුංචි පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්න ගර්භණී මවක්ද. පුංචි පැටියා මේ ලෝකෙට එන්න කලින් ඉඳන්ම බබා දඟලන විදිය, බබා හිනා වෙන විදිය සජීවීව බලන්න පුළුවන් කියලා දන්නවද? එහෙනම් මේ ගැන දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ගර්භණී කාලෙදී අම්මටත් බබාටත් කිසිම හානියක් නැතුව බබාව පරීක්ෂා කරන්න තියෙන දියුණු පරීක්ෂණ ක්‍රමයක් තමයි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියන්නේ. මේකෙදි වෙන්නේ අල්ට්‍රාසවුන්ඩ් කියන ධ්වනි තරංගය යොදාගෙන අම්මගේ බඩ ඇතුලේ ඉන්න බබාගේ පින්තූර යන්ත්‍රයක් මගින් ප්‍රතිනිර්මාණය කරන එක. මේකේ තියෙන වැදගත්ම කාරණේ තමයි මේ තරංග මගින් අම්මටවත් බබාටවත් කිසිම හානියක් නැහැ. මේ පරීක්ෂණය මගින් බබා මේ ලෝකෙට එනකන් අම්මගේ බඩ ඇතුලේ හොඳින් වර්ධනය වෙනවද, හොඳින් ඉන්නවද කියලා අපිට බලා ගන්න පුළුවන්. ගර්භණී කාලයේදී ප්‍රධාන වශයෙන් අවස්ථා 3කදී අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කරනවා. පළවෙනි ස්කෑන් එක සති 6ත් 10ත් අතර කාලයේ සිදු කරනවා. දෙවෙනි ස්කෑන් එක සති 11ත් 14ත් අතර කාලයේ තමයි සිදු කරන්නේ. තුන්වෙනි ස්කෑන් එක සති 18ත් 22ත් අතර කාලයේ සිදු කරනවා. අපි මුලින්ම බලමු සති 6ත් 10ත් අතර සිදු කරන අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක ගැන. මේ ස්කෑන් එක මගින් අපිට ප්‍රෙග්නන්සි එක හරියටම තහවුරු කරගන්න පුළුවන්. ඒ වගේම බබාගේ හෘද ස්පන්දනය සිදු වෙනවද කියලාත් බලා ගන්න පුළුවන්. ඒ වගේම බබා අම්මගේ ගර්භාෂයේ නිවැරදි ස්ථානයේ ඉන්නවද කියලාත් බලනවා. මේක වැදගත් වෙන්නේ කලලය පැලෝපිය නාල තුල පැවතීමෙන් ඇතිවෙන එක්ටොපික් ප්‍රෙග්නන්සි කියන අවස්ථාව අඳුරගන්න. ඒ වගේම අම්මගේ බඩේ බබාලා කී දෙනෙක් ඉන්නවද කියලාත් මේ ස්කෑන් එකෙන් බලා ගන්න පුළුවන්. මේ ස්කෑන් එකෙන් ගන්න තොරතුරු වලින් අපිට බබා මේ ලෝකෙ එළිය දකින දිනය ආසන්න වශයෙන් අනුමාන කරන්න පුළුවන්. දෙවැනි ස්කෑන් එක සති 11ත් 14ත් අතර කාලයේ සිදු කරනවා. මේක නියුකල් ට්‍රාන්ස්ලූසන්සි ස්කෑන් කියලාත් හඳුන්වනවා. මේ ස්කෑන් එකෙන් බබාට ඩවුන් සින්ඩ්‍රෝම් වගේ ජානමය විකෘතිතා තියෙනවද කියලා අඳුරගන්න පුළුවන්. තුන්වෙනි ස්කෑන් එක කරන්නේ සති 18ත් 22ත් අතර කාලයේ. මේක ඇනෝමලි ස්කෑන් කියලාත් හඳුන්වනවා. ප්‍රෙග්නන්සි කාලයේ සිදු කරන අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් වලින් වැදගත්ම ස්කෑන් එක තමයි මේ. මේ පර්යේෂණයේදී වෛද්‍යවරයා බබාගේ මොළය, හෘදය, වකුගඩු, අත්, පා, මුහුණු ඇතුළු සෑම අවයවයක්ම ඉතා හොඳින් පරීක්ෂා කරනවා. මේ ස්කෑන් එකේ අරමුණ වෙන්නේ බබාගේ අවයවවල යම්කිසි විකෘතිතාවයක් පවතිනවද කියන එක අඳුරගන්න එක. ඊට අමතරව බබා අම්මගේ ගර්භාෂය ඇතුළේ ඉන්නකොට බබා වටේට තියෙන තරලය, එහෙම නැත්නම් ඇම්නියොටික් ෆ්ලූයිඩ් එකේ ප්‍රමාණය, ඒ වගේම වැදෑම් හා පිටල තියෙන ස්ථානය පරීක්ෂා කරනවා. බබා ලැබෙන්නේ නෝමල් ඩෙලිවරිද, එහෙම නැත්නම් සීස කරනවද කියන එක තීරණය කරන්න බලපාන එක සාධකයක් තමයි මේ වැදෑම් හා පිහිටලා තියෙන ස්ථානය. මේ ස්කෑන් තුනට අමතරව ඇතැම් අවස්ථාවල සති 28න් පසුවත් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කරනවා. මේක ග්‍රෝත් ස්කෑන් කියලා හඳුනනවා. මේ ස්කෑන් එකේදී බබාගේ වර්ධනය, බර, රුධිර සංසරණය හරියාකාරව සිදු වෙනවද කියලා පරීක්ෂා කරනවා. ඒ වගේම බබා මේ ලෝකෙට එන්න ආසන්න වෙනකොට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කරලා අම්මගේ ගර්භාෂය ඇතුලේ බබා ඉන්න ඉරියව්ව පරීක්ෂා කරනවා. බබා ඉන්න ඉරියව්ව අනුව නෝමල් ඩෙලිවරි එකක්ද සීස කරනවද කියන එක තීරණය කරනවා. ගර්භණී කාලයේ මේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක කරන විදිය අනුව ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක ට්‍රාන්ස් ඇබ්ඩෝමිනල් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියලා හඳුනනවා. මේකෙදි වෙන්නේ අල්ට්‍රාසවුන්ඩ් උපකරණය අම්මගේ බඩ උඩ තියලා පරීක්ෂා කරනවා. දෙවෙනි වර්ගය ට්‍රාන්ස් වැජයිනල් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියලා හඳුනනවා. මේකෙදි කුඩා අල්ට්‍රාසවුන්ඩ් උපකරණය අම්මගේ යෝනි මාර්ගයට ඇතුළත් කරලා ඒ මගින් පරීක්ෂා කරනවා. මීට අමතරව අද වන විට බොහොමයක් රෝහල් වල 3D 4D අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් තියෙනවා. මේ ස්කෑන් එකෙන් බබා මේ ලෝකෙට එන්න කලින්ම බබාගේ සජීවී රූපරාමු බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකට ඔයා සූදානම් වෙන්න ඕන කොහොමද කියලා. මේ සඳහා විශේෂ සූදානම් වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් පරීක්ෂණයට පෙර හොඳින් වතුර බීලා පරීක්ෂණය සිදු කරන අවස්ථාවේ මුත්‍රාබර පැවතීම අවශ්‍ය වෙනවා. ඊට අමතරව ස්කෑන් එකක් කරන්න යනකොට වෛද්‍යවරයාට ඔයාගේ බඩ හා යෝනි මාර්ගයේ ආශ්‍රිත ප්‍රදේශය පරීක්ෂණයට ප්‍රමාණවත් වෙන විදියට නිරාවරණය කරගන්න පුළුවන් ඇඳුමක් ඇඳගෙන යන්න. ඒ වගේම මීට කලින් කරපු අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් වල රිපෝට් අරගෙන යන්න. එමගින් වෛද්‍යවරයාට වඩාත් නිවැරදි නිගමන වලට එළඹෙන්න පුළුවන්. මේ ඇරෙන්න ගර්භණී කාලයේ සිදු කරන අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් වලට නිරාහාරව සිටීම අවශ්‍ය වෙන්නේ නැහැ.
ගර්භණී කාලේ සිදු කරන මේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් ගැන ඔයාට කුමන හෝ ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාට වැදගත් කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එකත් subscribe කරගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේ වගේ වටිනා වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.